අයිබෝවන් ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාට AI prompt ලබා ගන්න කොහොමද කියලා නොමිලේම දැනගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ වන විටත් තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි AI prompt නිර්මාණය කර ගැනීම. ඉතින් අද මේ ප්‍රශ්නෙට විසඳුම ලබා දීලා තියෙනවා මේ වීඩියෝ එකෙන්. හරි යාළුවනේ. ඉතින් AI image එකක් generate කරගන්න ඔයාට Gemini හෝ වෙනත් AI වලින් ෆොටෝ නිර්මාණය කරන වෙබ්සයිට් එකට ඇතුල් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ සම්බන්ධ වීඩියෝ එක මගේ කලින් වීඩියෝ එක බලුවා නම් ඔයාට ඒ විස්තර දැනගන්න පුළුවන් කොහොමද ඒක කරන්නේ කියලා. Gemini හෝ වෙනත් Google AI Studio හෝ වෙනත් ඔප්ෂන් එකක් හරහා ඔයාට පුළුවන් ඔයාගේ AI image generate කරගන්න prompt use කරලා. ඉතින් මේ prompt එක කියන දේ අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි image එකක් හෝ වීඩියෝ එකක් AI හරහා නිර්මාණය කර ගැනීමේදී. ඉතින් මේ prompt මං අද කියන වෙබ්සයිට් එක හරහා නොමිලේ ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා login වීමකින් තොරව. ඉතින් Gmail අවශ්‍ය වන්නේ නැහැ. ඔයාට පුළුවන් මේ images වල තියෙන prompt copy කරලා අරගෙන ඔයාගේ Gemini වෙබ්සයිට් එකට ගිහිල්ලා copy කරලා ඔයාගේ image එක කියන ඔයාගේ ෆොටෝ එක අප්ලෝඩ් කරලා ඒ image එකේ විදිහටම හදා ගැනීමේ හැකියාව මේ වෙබ්සයිට් එක හරහා ලබා දීලා තිනවා. බලන්න මගේ රූපේ මේගොල්ලෝ ඉතාලම ලස්සනට හදලා දීලා තිනවා මේ image. ඉතින් ඔයාට පුළුවන් description box එකේ තියෙන link එකෙන් හෝ මම මේ වීඩියෝ එකේ දාලා තියෙන link එකේ යන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ වෙබ්සයිට් එකට ඇතුල් වෙන්න. ඉතින් මේ වෙබ්සයිට් එක මේ විදිහට තමයි පේන්නේ. ඉතින් ඔයාට login වීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ කියලා මම මුලදීම කිව්වා. ඉතින් මේ තියෙන ඔයාට all kids couple generate ආදී වශයෙන් tabs කිහිපයක් තියෙනවා. මේ tabs වල තියෙනවා එයාලා හදපු මේ වෙබ්සයිට් එකේ හදපු images මේ විදිහටම හදා ගන්න ඔයාට හැකියාව තියෙනවා. ඉතින් ඔයාගේ දරුවෙගේ birthday එකේ ෆොටෝ එකක් ගන්න බැරිව ලත වෙන අම්මා කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ දරුවගේ ෆොටෝ එක මෙතනට ඇතුල් කරලා ඔයාට image එක හදාගන්න කොහොමද කියලා තමයි මම කියලා දෙන්න යන්නේ. ඉතින් ඔයාට Gemini වෙබ්සයිට් එකට ඇතුල් වෙන්න ඕන පළමුවෙනිම. Gemini කියලා මම කියන්නේ නැහැ. ඔයාට පුළුවන් image generate කරන ඕනම AI වෙබ්සයිට් එකට යන්න. ඊට පස්සේ ඔයාගේ දරුවාගේ හෝ ඔබගේ හෝ ඔයා නිර්මාණය කිරීමෙන් බලාපොරොත්තු වෙන පුද්ගලයාගේ image එක අප්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඔයා මේ වෙබ්සයිට් එකට යන්න. ගිහිල්ලා ඔයා ඒ image එක ක්ලික් කරාට පස්සේ මේ විදිහට prompt එක එයාලා පෙන්නනවා. මේ prompt එක copy කරලා අරගෙන ඔයාට පුළුවන් ඔයාගේ AI image එක generate කරන වෙබ්සයිට් එකට ගිහිල්ලා paste කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් create කරගන්න ඉතාම පහසුවෙන්. ඉතින් ඔයා ඒක download කරගන්න පුළුවන් ඊට පස්සේ. ඉතින් අද වීඩියෝ එකට ඔයා කැමතිද? ඉතින් ඔයා මොනවද හිතන්නේ? ඉතින් මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් ඒකත් මට කමෙන්ට් එකක් විදිහට දාන්න කියලා මම කියන්න කැමතියි. ඉතින් යාළුවනේ මේ වගේ තවත් අලුත් වීඩියෝ අරන් එන ඔයාගේ සහයෝගය අත්‍යවශ්‍යයි. ඉතින් මගේ channel එක subscribe කරලා මට සහයෝගය ලබා දෙන්න. මම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනතුරු ඔබ සැමට සුබ දවසක් සතුටින් ඉන්න.